දියවැඩියාව සහ HIV කියන රෝග දෙක ගැන අහනකොට බොහෝ දෙනාගේ හිතට මුලින්ම එන්නේ බය. හැබැයි මේ රෝග දෙක ගැන නූතන වෛද්‍ය විද්‍යාව කියන දේ අපි තවමත් සමාජයෙන් අහලා පුරුදු වෙලා ඉන්න දේවල් වලට වඩා වෙනස්. බොහෝ දෙනා තවමත් හිතන්නේ HIV කියන්නේ ජීවිතේ අවසානයක් වගේ අදහසක් කියලා. නමුත් අද වෛද්‍ය ප්‍රතිකාර බොහෝ දුරට ඉදිරියට ගිහින් නිසි ලෙස ප්‍රතිකාර ලබාගෙන ඖෂධ නිරන්තරයෙන් භාවිත කරන බොහෝ දෙනාට වෛරසයේ ප්‍රමාණය ඉතා පහළ මට්ටමකට ගෙනවිත් දිගු කාලයක් නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. වෛරසය අනාවරණය කළ නොහැකි වුණොත් ලිංගිකව වෙනත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ අවදානමද ප්‍රායෝගිකව නැති බව පරීක්ෂණ වලින් පෙන්වා දී තියෙනවා. අනිත් පැත්තෙන් බලද්දී දියවැඩියාව කියන්නේ බොහෝ දෙනා සැහැල්ලුවෙන් සලකන නමුත් ඇත්තටම ජීවිත කාලය පුරාම ඉතා හොඳ පාලනයක් අවශ්‍ය වන නිදන්ගත රෝගයක්. දියවැඩියාව ඇති කෙනෙක්ට කන බොන දේ ශාරීරික ව්‍යායාම ඖෂධ හෝ ඉන්සුලින් ලේවල සීනි මට්ටම සහ දෛනික ජීවිතයේ තවත් බොහෝ දේ ගැන නිතරම සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ පාලනය හරියට නොකළොත් කාලයක් එක්ක ඇස්, වකුගඩු, හෘදය, ස්නායු සහ රුධිර නාල වැනි වැදගත් අවයවවලට හානි ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. මම දන්න කෙනෙක් අවුරුදු ගණනාවක් දියවැඩියාව සමග ජීවත් වෙනවා. කෑම කන්න කලින් ඉන්සුලින් එන්නත් ලබා ගන්න එයාට සිද්ධ වෙනවා. එක දවසක් දෙකක් නෙවෙයි ටිකටම කරන්න වෙන පුරුද්දක්. ඒ වගේ පොඩි තුවාලයක් වුණත් සුව වෙන්න ප්‍රමාද වෙන අවස්ථා තියෙනවා. සමහර විට ආසාදන බරපතල වුණොත් ශල්‍ය කර්ම පවා අවශ්‍ය වෙන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය ශාස්ත්‍රයේ පරීක්ෂණ පෙන්වා දෙන්නේ පාලනය නොවූ දියවැඩියාව නිසා වකුගඩු අකර්මණ්‍ය වීම, ඇස්පෙනීම අඩුවීම, හෘදයාබාධ සහ පාදවල බරපතල සංකූලතා වැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ යන බවයි. ඒ නිසා මේ රෝග දෙක සැහැල්ලුවෙන් ගන්න හොඳ නෑ. නමුත් සමාජයේ තියෙන බොහෝ වැරදි මතවලට වඩා අද වෛද්‍ය විද්‍යාව HIV අද නිසි ප්‍රතිකාර සමග බොහෝ දෙනෙකුට සාර්ථකව පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි නිදන්ගත තත්ත්වයක් බවට පත් වෙලා. ඒ අතරම දියවැඩියාවත් ජීවිත කාලය පුරාම දැඩි කැපවීමක් අවශ්‍ය කරන රෝගයක්. මේ කතාවෙන් මම මේ කියන්න යන්නේ HIV සහ දියවැඩියාව අතර වඩා හොඳ රෝගයක් තෝරා ගැනීම ගැන තීරණයක් දීම නෙවෙයි. ඒ වෙනුවට දියවැඩියාව කියන රෝගයේ සුළුකොට නොසලකා ඒ වළක්වා ගැනීමට සහ පාලනය කර ගැනීමට අවශ්‍ය වැදගත්කම මතක් කර දීමයි. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් නිතපතා ව්‍යායාම කිරීම, සුසු බර පවත්වා ගැනීම සහ වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම වැනි පුරුදු ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් දියවැඩියාව ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරගන්න පුළුවන්.